ඉතින් අද පන්තියේ මම ඔයගොල්ලොත් එක්ක කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ එවරිබොඩි කියන පදේ භාවිතය පිළිබඳවයි මුලින්. දැන් ඔයගොල්ලෝ බලයකො එවරිබොඩි ගැන ඔච්චර ඉගෙන ගන්න ලොකු දේවල් අපිට තියෙනවාද කියලා. එවරිබොඩි කිව්වහම නිකන් බහුවචනයක් වගේනේ පේන්නේ. බැලු බැලමට බහුවචනයක්. හැබැයි එවරිබොඩි නිත්‍ය ඒක වචන ගණේලා සලකනවා. දැන් අපි කියනවා නම් හැමෝම ඉන්නවා මෙතන everybody is here. හැමෝම ඉන්නවා ගෙදර everybody is at home. හැමෝම ඉන්නවා ගෙදර everybody is at home. හැමෝම ඉන්නවා මෙතන everybody is here. හැමෝම ඉන්නේ මාත් එක්ක everybody is with me. අපිට ලියලා බලමු නේද? බලන්න බෝඩ් එකේ මම ලියන එක පේනවද කියලා. එතකොට පුතේ everybody නිත්‍ය ඒක වචන ගණේලා සලකනවා. ඒ ඉංග්‍රීසි භාෂාවේ වෙනස් දෙයක්. everybody තනි වචනයකට ලියන්න ඕනේ. හැමෝම ඉන්නවා මාත් එක්ක everybody is with me. හැමෝම ඉන්නවා මෙතන everybody is here. හැමෝම ඉන්නවා ගෙදර everybody is at home. නිවසේ කියලා කියන්න තමයි අපි at home කියලා යෙදුවේ. හැමෝම ඉන්නවා ගෙදර. දැන් අපි කියනවා හැමෝම මට විරුද්ධයි කියලා. පුළුවන් ද වාට ඉංග්‍රීසියෙන් එක කියන්න. ඔන්න ඔයාට මම චැලෙන්ජ් එකක් දුන්නා. අන්තියත් පරක් වෙලා පටන් අරන් අපිට චැලෙන්ජ් කරනවද සර් කියලා අහනවා ඇත්ත සමහර. අද අගෝස්තු 2 ඉරිදා සජීවී පාඩමේ මේ ඔබ රැඳිලා ඉන්නේ. ඉතින් හැමෝම මට විරුද්ධයි කියලා. කියනවා නම් කොහොමද ඉංග්‍රීසියෙන් කියන්නේ? සරලයි. It's very simple. Everybody is against me. Everybody is එතන උච්චාරණය හරි වැදගත් වගේ. එරෙහිව කියන අදහස ගන්න against කියන පදේ. against. එතකොට everybody බැලූ බැල්මට බහුවචනයක් වගේ පෙනුනට ඉංග්‍රීසි භාෂාවේදී ව්‍යාකරණයේදී සලකන්නේ ඒක වචනයක් කියලා. එතකොට is කියන ක්‍රියාපදේ තමයි මැද්දට එන්නේ වාක්‍ය නිර්මාණය කරනකොට. දැන් මට විරුද්ධව කියලා අපි කියන්නේ against me කියලායි. against ඒක උච්චාරණය වෙන විදිහ සිංහලනොත් මම ලියන්නම්. against හැමෝම මට විරුද්ධයි. everybody is against me. everybody කියලා පටන් ගත්තා. ඊළඟට is කියලා දැම්මා. ඊළඟට against. දැන් අපි කියනවා නම් හැමෝම හොඳින් ඉන්නවා. දැන් හරි සරලයි මේක. සරල වුණාට සංකීර්ණ පැත්තක් තියෙනවනේ අපිට පැටලෙනවනේ නිතර. everybody is all right. සමහරව මේව කතා කරන්නේ බයයි. මොකද සැකයක් තියෙනවා මේක. everybody බහුවචනද ඒක වචනද කියලා සැකයක් තියෙනවා. ඒකට කතා කරන්න බයයි. විචිකිච්ඡාවක් ඇති වෙයි. හැමෝම හොඳින් ඉන්නවා කියලා අපි කියන්නේ everybody is all right කියලා. හැමෝම හොඳින් ඉන්නවා. everybody is all right. everybody is all right. හැමෝම හොඳින්. දැන් බලන්න වාක්‍ය 10ක් විතර අපි නිර්මාණය කළානේ everybodyත් එක්ක. එතකොට everybody නිත්‍ය ඒක වචනයි කියන එක මතක තියාගන්න. is කියලා දාන්නේ මැද්දට. everybody is here. හැමෝම ඉන්නවා මෙතන. එතන is කියන්නේ ඉන්නවා කියන්නේ. everybody is at home. හැමෝම ඉන්නවා ගෙදර. at home නිවසේ. everybody is with me. හැමෝම මාත් එක්ක ඉන්නවා. විරුද්ධයි නම් against. ඒක pronunciation එක හරි වැදගත්. උච්චාරණය කරන විදිය. හැමෝම මට විරුද්ධයි. everybody is against me. හැමෝම විරුද්ධයි මට. everybody is against me. දැන් everybody ගැන කතාව නවත්තලා අපි යමු nobody කියන කතාවට. nobody
මට මුලින්ම කියන්න බලන්න. එතකොට පුතේ nobody කියලා කිව්වොත් වචන දෙකකටද ලියන්නේ තනි වචනයකටද ලියන්නේ? මොකද කියන්නේ? තනි වචනය. nobody තනි වචනය. එතකොට nobody කියන්නේ කවුරුත් නැහැ කියන එක ඒකත් නිත්‍ය ඒක වචන ගණේලා තමයි සලකන්නේ. දැන් අපි කියනවා නම් කවුරුත් නැහැ මෙතන. සමහරව කරන වැරද්දක් තමයි. මේවා පොඩි දේවල් වුණාට හරියට වරද්දනවා. nobody කියලා පටන් ගන්නවා. ඊළඟට දැන් ඒක වචනයි කියලානේ සලකන්නේ nobody. ඒ නිසා is දාන්න. එතකොට කවුරුත් නැහැ මෙතන කියලා අපි කියන්නේ nobody is here. කවදාවත් nobody is not here කියන්නේ කවුරුත් නැහැ මෙතන nobody is here. දැන් nobody වල no කියන පදය තියෙන නිසා නැවත not කියලා යෙදීමක් කරන්නේ නැහැ. nobody is not here කියන්නේ nobody is here. ගොඩක් අය වරද්දලා කරන දෙයක් තමයි nobody is not here. not here කියලා ආයි මැද්දට not එකක් දාන්න. not එකේ පුතා. කවුරුත් නැහැ මෙතන nobody is here. දැන් අපි අහනවා නම් කාගෙන් හරි ප්‍රශ්නයක් කවුද ඉන්නේ උතන ඔයත් එක්ක? who is there with you? මගේ ප්‍රශ්නේ ටික වෙනස් කරලා වට උගන්නන්න හොඳයි. කවුද ඉන්නේ? who is there උතන ඔයත් එක්ක with you? දැන් ප්‍රශ්නේ උත්තරේ දෙකම අපි ගමු. කවුද ඉන්නේ උතන ඔයත් එක්ක? කවුද ඉන්නේ? who is උතන there ඔයත් එක්ක with you. who is there with you? who is කෙටි කරන්න පුළුවන් who's කිය. මේක දෙයා කියන්න එපා. there who's there with you? කවුද ඉන්නේ උතන ඔයත් එක්ක? ඔයාලට උත්තරේ දෙන්න පුළුවන්. මාත් එක්ක කවුරුත් නැහැ. ඒතර වාක්‍ය ආරම්භ වෙනවා පුතේ nobody කිය. ඊළඟට is. මොකද nobody ඒක වචන. nobody is here. කවුරුත් නැහැ මෙතන. මාත් එක්ක. මාත් එක්ක කියන්නේ with me. nobody is here with me. කවුරුත් නැහැ මෙතන මාත් එක්ක.